තම්බලා එකට දාලා පොඩි කරලා හිල්ලා මේක ඉස්සේ ගන්න ඕන. ඉස්සේ ගාලා පැයක් ඉඳලා වතුර නාන්න ඕන. මේකදී අර අකලට ඉස්සක යෑම ඉදීම ඒ ඔක්කොම නවතිනවා ඒකට. හම්මන් පැහැයක් වෙන එකයි මේකේ තියෙන්නේ. හැම පැහැවත් වෙනවා. හැම කොන පැහැපත් වීමනේ. ඒ පැහැපත් වීමේ ආපුණු වතුරට අර කුඩු ටිකක් දාලා දීලා හිත මුණ ආලේප කරා නම් ඒ ගුණේ සාති දෙකක් වගේ ගන්නකොට මේක ප්‍රතිඵල ලැබෙනවා. දැන් වෙද මහත්තයා හරි හොඳ කාලයකට අපි මේ කියන්නේ මොකද දැන් ඊළඟට අවුරුදු වෙනවා. අවුරුදු කුමාරයෝ තෝරනවා. මේකට ඔය පංච කල්යාණේ ඕනේ. ඔව් පංච කල්යාණේ ඕන. ඒකෙදි විශේෂයෙන් චවි කල්යාණේ. ඒවා පැහැදිලිවම පේරතලක් නේ චවි කල්යාණේ කියන්නේ. ඉතින් ඒ වයිදී නොඑක් විදිහේ දේවල් ගාලා එහෙම වෙලා අමාරු වෙච්ච අය අහිතකර ප්‍රතිඵල ලැබිච්ච එනවා අපෙන් ආගෙන. පොඳ සඳුන් කොක් මගර පෑද තමන් වෙරතවර. මේ රූප අරසාරි මේ හැම රැකගත් අර සමහරයෝ ගාලා චවි කල්යාණේ නේ මාංශ කල්යාණේ නැති වෙන්න ගිහපු අය අපිට එනවා. ඒ වගේ ආකල්පට වෙන දේවල් සම්පූර්ණ වළක්වන්න පුළුවන් මේකෙන්. ඒ මොකද මේ හැමට උමනා කරන පෝෂණය නැතිවීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හැමට උමනා කරන ඖෂධීය පෝෂණය මේකෙන් ලැබෙනවා. මාත්‍ය හැම සුදු වෙනවා කියන්නේ වෙන එකක්. ඊට වඩා දෙයක් දෙනවා හැම පෝෂණය වීම හැම පැහැපත් වීම වෙන එකක්. මොකද හුඟක් වලට අද බලන්නේ සුදු වෙන්නනේ. ඒ සුදු වෙන්න බෙහෙත් ගෑමේදී ඒ හැමට හානි විස බීජ පවා නැති වෙන බෙහෙතක් ඕක. අත් බෙහෙත. දිවා රාත්‍රී දෙකේම ගෑනු පිළිමේ බෙහෙතකින් තොරව මේ යෝග සංග්‍රහයට අනුව ඖෂධ සංයෝග කරලා හදන බෙහෙත් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකත් ඒ වගේම හදපු බෙහෙත්. ඇත්තම දැන් තට්ටේ පෑදීම, කේස් ගැලවිලා යෑම, අකලට කේස් ඉදීම, දුර්වර්ණ වීම, ඉස්සෝරි හැදීම මේ වගේ උළුවේ පොතකුත් ලිලවල තියෙනෝනේ. මේ හැම එකටම හරියන්න තමයි අපි මේ රුහුණු කේශාදී තයි ඕන කෙනෙකුට මේ අපි දැන් ඉදිරිපත් කරපු බෙහෙත් ඕන එකක් මේ රුහුණු වේදේ විතර කතා කරලා ගන්න පුළුවන්. ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වගකීම් නොලබේ. ආයිබන් ධනුෂ්ලෝක්ස් බලන හැමෝටම මම ආයිබන් කියලා පිළිගන්නවා ඔබතුමා. ආයිබන් ධනුෂ් මහත්මයා. වෛද්‍යශූරී කීර්තිශ්‍රී හෙළ වෙද ඍෂි දේශශක්ති දේශාභිමානී විද්‍යාචෝති ආයුර්විද්‍යා ප්‍රසාදී දේශපන්දු කලා භූෂණ වෛද්‍ය MS ජයරත්න වෙද මහත්තයා. එතුමත් එක්ක දවසේදී සාකච්ඡා කරනවා. කලිනුත් වැඩසටහනක් අරන් ආවා. ඊට අමතරව දීර්ඝ වැඩසටහන් ගණනාවක් තියෙනවා. අපේ YouTube නාලිකාව තුල බැලුවොත් එහෙම දැනුම් ගබඩාවක් අතරම වෙදකම සම්බන්ධයෙන් බොහෝ කරුණාකාරණ රාශියක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අත්බෙහෙත් රාශියක් ලබා දීලා තියෙනවා ඔබතුමා. අද දවසේදීත් මම හිතන්නේ විශේෂ බෙහෙත් පට්ටෝරු වගේම අලුත් නිෂ්පාදන තියෙන ඔබතුමාගේ මේ සියලු දේ ගැන විස්තර දැන කියා ගන්න පුළුවන්. දැන් වෙද මහත්තයා මේ දේ කතා කරන්නත් හේතුව වර්තමාන සමාජය ගත්තොත් එහෙම බොහෝ දෙනෙක් කැමති ලස්සනට ඉන්න. සුදු වෙන්නත් යනවා, ලස්සන වෙන්න යනවා. හැබැයි මේවා වෙන්න ගිහිල්ලා මේ තමන්ගේ වටිනා කියන හැම නැත්තම් තමන්ගේ මුහුණ අවලස්සන වෙන තැනුත් තියෙනවා. අපි සමහරක් වෙලාවට පුවත්පත්වල ප්‍රවෘත්තිවල දකිනවා විවිධ දේවල් හින්දා මිනිස්සු අමාරු වෙන්න තැනුත්. වෙද මහත්තයාට මේ ගැන අත්දැකීමක් තියෙනවද? වෙද මහත්තයාව හොයාගෙන එනවද? අපිට නැද්ද මේ අපේ දේශීය දෙයක්වත් කියලා මිනිස්සු හොයාගෙන යන තන් තියනවද? ඔව් හරි වැදගත් මහත්මයා. මොකද මේ අපි මේ රූපලාවන්‍ය මේ කීපයක් ඉදිරිපත් කරන්න හේතුවත් ඒක. මොකද හුඟක් එනවා අපෙන් හොයාගෙන හැම පැහැපත් වීමට මේ ලස්සන වෙන්න බෙහෙත් තියනවාද? ඊළඟට තව කොටසක් එනවා එහෙම බෙහෙත් අරගෙන ඒක මේ අහිතකර ප්‍රතිඵල ලැබිච්චයි. ඒ නිසා අපි හිතුව මේකට හොඳ බෙහෙතක් ඉදිරිපත් කරන්න. මොකද අපේ තියෙන ඕනේ මහත්මයා මේ රූපලාවන්‍ය කියන පැත්තට හරියට කාණ්ඩ යොමු වෙලා තියෙනවානේ. කොහොමද යොමු වෙලා තියෙනවා. ඒ නිසා දැන් හැඩ වෙන්න ලස්සන වෙන්න හැද වෙන්න ඕනේ. ඇත්තම මේකක් මේ රූපලාවන්‍ය ගත්තම චවි කල්යාණය කියන්නේ අවශ්‍ය මේකක් නේ. දැන් වෙද මහත්තයා හරි හොඳ කාලයකට අපි මේ කියන්නේ මොකද දැන් ඊළඟට අවුරුදු වෙනවා. අවුරුදු කුමාරයෝ තෝරනවා. මේකට ඔය පංච කල්යාණය ඕනේ. ඔව් පංච කල්යාණය ඕනේ. ඒකෙදි විශේෂයෙන් චවි කල්යාණය. ඒවා පැහැදිලිවම පේරතලක් නේ චවි කල්යාණය කියන්නේ. ඉතින් ඒ වයිදී නොඑක් විදිහේ දේවල් ගාලා එහෙම වෙලා අමාරු වෙච්ච අය අහිතකර ප්‍රතිඵල ලැබිච්ච එනවා අපෙන් ආගෙන. නමුත් අපි ඒක නිසා අපි හිතුවා ඉදිරි රුණු එදගෙන මගින් ඉදිරිපත් කරන්න ඕන මේ සමාජයට දෙන්න ඕන අපි ඖෂධයක් මෙච්චර හොඳ ඖෂධ තියෙද්දි මහත්මයා මේ චවි කල්යාණය කියන එක
දැන් නෙවෙයි එදා ඉඳලා අපේ රජවරුන්ගේ කාලේ ඉඳලා රාජකුමාරයෝ මේ කුමාරිකාවෝ මේ චවි කල්යාණේ රැකගන්න මේ බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ බෙහෙත් දැන් ඔය සංදේශකාරයෝ ගත්තොත් සුවඳ සඳුන් කොක්මගර පෑද තමන් වෙරතවර මේ රූප අරසාරි මේ හැම රැකගන්න ලස්සන වෙන්න මේ කොකුම් පොතුවේම පාවිච්චි කරලා තියෙනවා. මේ සංදේශකාරයෝ කල්වල තියෙනවා. ඉතින් මේ එවැනිදී අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපට පුළුවන් දේශීය ඖෂධ සංයෝගයක් ඇතිව සමත අහිතකර නොවන විදියට, ශරීරයට අහිතකර නොවන විදියට, හානියක් නොවන විදියට මේ රූප ලාවන්‍ය බෙහෙත් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. මේ ක්‍රීම් වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. මේක අද තිබිච්ච එකක් නෙවෙයි, එදත් තිබුණු එකක්. ඉතින් මේ චවි කල්යාණේ රැකගන්න මාංශ කල්යාණේ රැකගන්න දැන් අර සමහරයෝ ගාලා චවි කල්යාණේ නේ මාංශ කල්යාණේ දැත් වෙන්න ගිහපු අය අපිට එනවා. ඉතින් ඒක නිසා ඒ සඳහා තමයි අපි මේ වගේ මේ බෙහෙතක් ඉදිරිපත් කරුවේ වටිනා බෙහෙතක්. තමන්ගේ ලස්සන තිබ්බ මූණ තව තවත් ලස්සන කරගන්න ගිහලා අන්තිමට වෛද්‍ය ප්‍රතිකාරات ගන්න වෙන තැන් තියෙනවා. එහෙම දැන් තියෙනවා. අපි මුලින්ම හඳුන්වා දෙමු. එහෙමනම් වෙද මහත්තයා අද මුලින්ම හඳුන්වා දෙන මේ බෙහෙත මොකද්ද? මුලින්ම අපි හඳුන්වා දෙනවා. බෙහෙතක් නෙවෙයි අතන ආලේපයක් නේද? ආලේපයක් මේ ෆෙයානස් කියන එක රුණු ෆෙයානස් කියන එක බෙහෙත තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේක හොඳ ආලේපයක්. මේක මහත්මයා නිෂ්පාදනය කරන අපි දේශීය ඖෂධ වර්ග දාලා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. කොකුම් පොතු, වෙනිවැල් ගැට, රත් හඳුන් ඒ වගේ ඖෂධ වර්ග දාලා තමයි අපි මේක හදන්නේ. රත් හඳුන් එතකොට කොකුම් පොතු, වැල් මදට, මාදිෂ්ඨ ඒවා සම්බන්ධ කරගෙන අපි මේ බෙහෙත හදන්නේ. මේ බෙහෙත ගාන කෙනෙක්ට ආලේප කරන කෙනෙක්ට මොන වගේ දේවල්ද ලැබෙන්නේ වෙද මහත්මයා? මේක ආලේප කිරීමේදී මහත්වෝ මුහුණේ වර්ණවත් වෙනවා. මුහුණ ඇද වෙනවා. මුහුණේ තියෙන ලප කැලල් නැති වෙලා යනවා. මුහුණේ තියෙන අර රැලි වැටිච්ච ගතිය වගේ ප්‍රභාමවත් බව ඒව නැති වෙච්ච ඒව හරියනවා මේකට. මුහුණේ අලංකාරයක් වෙනවා. තරුණ පෙනුමක් වෙනවා මුහුණේ. අර මේ දේ කොටස් හොඳට සම දිලිහෙන මට්ටමට ඇවිල්ලා මුහුණේ හැඩ වැටිලා එනවා මේ බෙහෙත. මෙතන හරි වැදගත් නේද මහත්තයා? සමහරක් වෙලාවට අර කියන්නේ අකලට සම රැලි වැටීම, අකලට සම අඳුරු පැහැ ගැන්වීම වෙන්න පුළුවන්. බයසත් එක්ක කොහොමත් යන ඒව නවත්තන්න බැරි වෙන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. හැබැයි වෙද මහත්තයා මේවා අකලට යම් කෙනෙක්ට වෙනවා නම් නැත්තම් අපි දුම් සමහරක් වෙලාවට මේ ඉරු රශ්මියේ හින්දා තමන්ගේ දිනදා වැරදි ක්‍රියාකලාපයන් හින්දා මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් ඒ ඕනි කෙනෙක්ට සම යථාතත්වයට ගන්න, සම පැහැපත් කරගන්න යොදා ගන්න පුළුවන්. ඇත්තම මහත්මයා අකලට තමයි ඒව දැන් අකලට ඉරකෙත් පැසීම, අකලට හැමරැලි වැටීම ඒ වගේ අකලට වෙන දේවල් සම්පූර්ණ වළක්වන්න පුළුවන් මේකෙන්. ඒ මොකද මේ හැමට උමනා කරන පෝෂණය නැතිවීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හැමට උමනා කරන ඖෂධීය පෝෂණය මේකෙන් ලැබෙනවා. ඒකට ඒ ගතිය වෙනස් වෙලා යනවා. තරුණ පෙනුම රැක ගන්න පුළුවන්. හැම පැහැපත් වෙනවා කියන්නේ හැම සුදු වෙනවා කියන්නේ දෙකක්ද වෙද මහත්තයා? මේ දෙකම මෙතනින් ගන්න පුළුවන් දෙකක් මහත්තයා. හැම සුදු වෙනවා කියන්නේ වෙන එකක්. ඊට වඩා දෙයක් දෙනවා හැම පෝෂණය වීම, හැම පැහැපත් වීම වෙන එකක්. මොකද හුඟක් වලට අද බලන්නේ සුදු වෙන්නනේ. ඒ සුදු වෙන්න බෙහෙත් ගෑමේදී හැමට හානි පැමිණෙනවා. බොහෝ දුරට හානි පැමිණෙනවා. ඒක නෙවෙයි මෙතන වෙන්නේ. මේ හැම පෝෂණය වෙනවා. ඖෂධීය පෝෂණයක් ලැබෙනවා. පෝෂණයක් ලැබෙලා ඒ හැම හැඩ ගැහෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. මෙතනදී වෙද මහත්තයා සමහරක් වෙලාවට යම් දේශගුණ තත්ත්වයට යටතේ වුණත් ලංකාවේ හිටියත් විදේශීය රටක වුණා හිටියත් ඕනෙම කෙනෙක්ට මේ දේ භාවිතා කරන්න පුළුවන්. ඔව් ඇත්තෙන්ම දැනට මුලත් මේක අපෙන් මේ විදේශීය රටවලට බොහෝ ප්‍රමාණයක් ගෙනියනවා. ඕනම රටකට ඉද්දි මේෙන් ලබා ගන්න පුළුවන්. මෙහෙට යනවමක් දුන්නම් මෙහෙන් එවනවා. ඒ රටවලට යනවා මේ. ඉතින් තමයි ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන්. අතුරු ආන්තරා මුකුත් නැහැ. වැඩිදුර තව තවත් මොන හරි මේ ප්‍රතිඵල තමයි තියෙන්නේ. ඔව් ඇත්තෙන්ම හොඳ ප්‍රතිඵල එකතු වෙන නිසා අතුරු ආන්තරා මොකක්වත් නැහැ. අතුරු ආන්තරා මොකුත්. සාමාන්‍ය ප්‍රතිඵලයක් ඇති වෙන්න ප්‍රතිඵලයක් දැනෙන්න කොච්චර කාලයක් විතර ගන්න වෙනවද? ඒක සාති දෙකක් වගේ ගන්නකොට මේක ප්‍රතිඵල ලැබෙනවා. මේ දේශීය ඖෂධය යඟට උරා ගන්න ඕනේ. හැමට උරා ගන්න ඕනේ. සති දෙකක් ගන්නකොට මේක ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල ගන්න පුළුවන්. වෙද මාත් එහෙමනම් අපි චූටි අත් බෙහෙතක් දෙමුද? දැන් බෙහෙත මෙතන තියෙනවා. හැබැයි හැමෝම කැමති ඉන්නේ ඉතින් මූණ පොඩ්ඩක් පැහැපත් කරගන්න ඔය ඉන්න ගමන් ගෙදර තියෙන මොන හරි ටිකකින් අත් බෙහෙතක් දෙන්න පුළුවන්. ඔව් ඇත්තෙන්ම මාත් හොඳයි ඒ කිව් එක. කස්තූරි කහ කියලා જાතියක් තියෙනවා. කස්තූරි කහ හා කොකුම් පොතු, වියලි කහ තුන් වගේ හොඳට හොදලා කපලා වේල්ලා කුඩු කරලා බෝතලයක දාගෙන තියාගෙන නිවාපුණු වතුරට අර කුඩු ටිකක් දාලා දියකලා හිත මූණ ආලේප කරා නම් ඒ ගුණේ එනවා.
ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. මේ ප්‍රතිඵල ගන්න පුළුවන්. විස බීජ පවා නැති වෙන බෙහෙතක් ඕක. අද්භේද. වෙන වෙන විස බීජ මූණ ගා ගන්න මොකද මේ තරම් විස බීජ නසන බෙහෙතුත් තියෙනවා. ඔව් විස බීජ නසන මෙච්චර වටින බෙහෙතේදී විස බීජ මොකටද ගා ගන්නෙ? එයාලා මූණ කැත කරගන්න ඕනේ නෑනේ. දිවා රාත්‍රී දෙකේම ගෑනු පිරිමි ભેදකින් තොරව හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන් බෙහෙතක් මහත්තයා මේක. ඒව ભેදයක් නෑ. හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන්. දිවා රාත්‍රී දෙකේ ભેදයක්වත් නෑ. අපි එවනම් ඊළඟ බෙහෙත ගැන කතා කරමු වේද මහත්තයා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මූණ සුදු වෙනවා හරි. ඇඟට මොකුත් නැද්ද? ඇඟ වෙන පාටක්ද එතකොට? හරි වැඩේ මහත්මයා. පහසුවේ සමහරගේ මූණ සුදු ඇඟ පාට නැහැ. මූණේ තියෙන පාට ඇඟේ නැහැ. ඉතින් ඒක වෙනස්කම් තියෙන. ඒ නිසා ඒකට අපි විසඳුමක් ඇටියට ඉදිරිපත් කරනවා බෙහෙතක් මේක රුහුණු ෆෙයානස් බොඩි ලෝෂන් එක මේක ඇඟේ ගන්න බෙහෙත අර ඔබතුමාගේ ගැටලුව තියෙනවා හුඟක් අයට තියෙනවා මූණ වර්ණවත් නමුත් ඇඟේ හැමේ කිසිම වර්ණවත් බවක් නැහැ අහංග රැලි වැටිලා වයසක මට්ටම පේන්නේ ඒ දිහා බලපුවාම හැම ක්‍රමානුකූල බවක් නැහැ ඒ නිසා ඒ හැම වර්ණවත් වෙන්න පැහැපත් වෙන්න අපි එකක් ඉදිරිපත් කරලා තියෙන මේ රුහුණු බොඩි ලෝෂන් එක මේකත් අර වගේම වටිනා ඖෂධ රාශියක් අඩංගු කරලා තමයි අපි හදලා තියෙන්නේ මේක ගෑමේදී ඇත්තෙන්ම අර වෙනස නැති වෙනවා මුහුණේ ඇඟේ තියෙන වෙනස නැතුව එක පාටකට එනවා ඒක එච්චර වටින බෙහෙතක් මේක හදලා තියෙන අර බෙහෙත් වර්ගම තමයි මේකටත් සඳහන් කරලා තියෙන්නේ ඊටාත්ම දේශීය ඖෂධවල සුවඳ තමයි මේකේ තියෙන්නේ දේශීය ඖෂධ දාලා ගන්න දැන් වෙදමාත් උතනදී සමහරක් වෙලාවට අපි හිතමු මේ ඉරු රශ්මිය හින්දා වෙන්න පුළුවන් දේශගුණික අර යම් යම් විපර්යාසයෙන් වෙන්න පුළුවන් සමේ එහෙම ඇති වෙන දෝෂ තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඒ ඕනි දෙයකට බලංගුයි ඒ ඕනම දෙයකට බලංගුයි දේශගුණික ප්‍රශ්න කාලගුණික ප්‍රශ්න ඒ සමහරගේ හැම වියලෙනවා කියනවා තමයි වැඩි තෙල් සහිත හැමවල් කියන මේ ඕනි හැමකට ඔට්ටුයි ඕන හැමකට ඔට්ටුයි මේක ඕන හැමක් තියෙනකොට මේක ආරේප කරන්න පුළුවන් මේකත් වෙදමාත්‍යා ගෑනු පිරිමි ભેදයකින් තොර ඕනි කෙනෙක්ට භාවිත කරන්න පුළුවන් ඔව් මෝ ගෑනු පිරිමි කිසිම ભેදයක් නෑ මේකට ඕන කෙනෙකුට ඒතර ළමයින්ටත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ දිව රාත්‍රී දෙකේ මේ ભેදකින් තොර ඕන කෙනෙකුට පාවිච්චි කරන්න මේක හදලා තියෙන ඕන කෙනෙකුට පාවිච්චි කරන්න මේක වයස සීමාවක් එක කොටස් වලට සීමා කරලා නැහැ කැමති කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හැම සුදු වෙනවට වැඩිය හැම රන්වන් පහට කරගන්න රන්වන් පැහැයක් වෙන එකයි මේකේ තියෙන්නේ හැම සුදු වීම නෙමෙයි හැම පැහැවත් වෙනවා හැම කොන පැහැපත් වීමනේ ඒ පැහැපත් වීම වෙනවා අපිට වෙදමාත් එතනදිත් අපි සඳහන් කරමු දැන් මූණට අපි චූටි අත් බෙහෙතක් දුන්නා සමහරක් වෙලාවට හිතයි මූණට විතරද අත් බෙහෙත් දෙන්න කියලා එහෙමනම් මේ බොඩි ලෝෂන් එකත් සම්බන්ධව අපි මුළු ශරීරයටම කිසියම් අත් බෙහෙතක් දෙන්න පුළුවන් ඇත්තටම මාත්‍ර මුළු ශරීරයටම හොඳ බෙහෙතක් දෙන්නම් වියලි කහ කුඩු කොකුම් පොතු කුඩු වෙනිමෙල් ගැට කුඩු රත් හඳුන් කුඩු මේ වර්ගයේ ඔක්කොම එකට එකතු කරලා නිවාප උණු වතුරට හෝ ඇල් වතුරට දිය කරලා මේක ශරීරය ආලේප කරාම මේකෙන් එන ගුණය එනවා ප්‍රතිඵල ගන්න මේ ප්‍රතිඵලෙම ගන්න පුළුවන් ඔය කුඩුව මේ එකට දිය කරලා ඇඟේ ආලේප කරන්න ඕන වතුර නාන කලින් හරි නැවට පස්සේ හරි ආලේප කරන්න මේ ගුණයම එනවා ඔන්න තවත් දෙයක් අපි මේ විදිහට සඳහන් කරා මේ දෙයත් එක්ක මම හිතන්නේ තවත් හඳුන්වා දීමක් තියෙනවා අද දවසේදී මේකත් රූපලාවන්‍යයට සම්බන්ධයි ලස්සන වෙන්න රුහුණු වෙදගෙදරින් එළියට දාන නිෂ්පාදනය මොකද්ද වෙද මහත්තයා මේ දේ ඔව් තවත් ඒ වගේම විශේෂයෙන්ම මේ කාන්තාපක්ෂය තමයි මහත්මයා වැඩි පාවිච්චි කරන්නේ මේක අපි ලිප් බාම් එකක් හදලා තියෙනවා මේ ලිප් බාම් එක කියන්නේ දැන් සමහර අයට අපි දැක්කම ඒ අයගේ ශරීරයේ පැහැපත්ව තියෙනවා නමුත් තොල්වල ඒ පැහැපත් බව නැහැ සමහර අයගේ මූණෙත් එක්කම ඒක තියෙනවා. සමහර අය තොල්වල ඒ පැහැපත් බව වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපි මේ ඒ තොල්වල ඒ තියෙන වෙනස නැති කරන්න ඖෂධීය වශයෙන් ක්‍රීම් එකක් සකස් කරා. මේක ලිප් බාම් එකක් තියෙන්නේ. මේක ගාපුවාම අර තොල්වල පැහැය කළු පැහැය තියෙන ඒවා වෙනස් වෙලා යනවා. දුරු වර්ණ පැහැය තියෙන ඒවා වෙනස් වෙලා යනවා. ඊළඟට අර රැලි වැටිච්ච ස්වභාවය දැන් සමහර අයගේ තොල්වලම රැලි වැටිච්ච ස්වභාවය තියෙනවා. ඒව වෙනස් වෙනවා. වෙනස් වෙලා තොල්වල නියම ස්වභාවය එන මේ බෙහෙතක් අපි ඉදිරිපත් කළා රුහුණු ලිප් බාම් කියලා. මේක තොල්වල ගන්න එක. මේකත් කාන්තා පිරිමි බෙහෙතකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. දිවාරය බෙහෙතකින් තොරව පාවිච්චි කරනවා. ලදරුන්ට පාවිච්චි කරනවා. ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් මේක. අර කියන්නේ දැන් විශේෂයෙන්ම වැදගත් වෙද මහත්තයා දැන් තොල් කියන්නේ මුඛ ආශ්‍රිතව සමහරක් වෙලාවට මේවා වස විස දෙය කියන්නේ වෙද මහත්තයා කියනවා ළමෙක්ට උනත් භාවිත කරන්න පුළුවන් කියලා. කිසිම අතුරු ආන්තරාවක් වසක් විසක් නැහැ. කිසිම අතුරු ආන්තරාවක් නැහැ මේක මේ තොල් වල ගන්න බෙහෙත්
ඉක්මනින්ම අහිත කරන ශරීරයට අහිත කරන ඉක්මනින්ම ශරීරගත වීමක් සිද්ධ වෙනවනේ. තොල් වල කටේනේ ගෑනේ. එහෙම එකක් වෙනවා. නමුත් කිසි බයක් නැතුව විශ්වාසයෙන් මේ බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අහිත කරපුවක් ඇති වෙන්නේ නැහැ. ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන්වත් ළමයි පාවිච්චි කරනවා මේක. පාවිච්චි කරලා ප්‍රතිඵල ගත්ත ඇති අනන්තවත් ලංකාව විතරද විදේශ රටවලට ගෙන්න ගන්නවද මේක? විදේශ රටවලට බොහෝම ගෙන්න ගන්නවා මේක. විදේශ රටවල බොහෝම කැමතියි මේ බෙහෙතට. අපිට අනුමත කරනවා දැනට මේ බෙහෙත එවන්නේ කියලා. අපි ඒ රටවලට යවනවා මේක. දැන් වෙදමාත් මේ බෙහෙත ගත්තොත් සමහරක් වෙලාවට කාන්තාවන්ට විතරද කාන්තාවන්ගේ විතරද තොල් ලස්සන වෙන්න ඕනේ? පිරිමියාටත් මේක භාවිතා කරන්න පුළුවන්ද? පිරිමියාත් භාවිතා කරනවද? ඇත්තටම ඒක නම් හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ පිරිම කාන්තාය ඉන්න හදිසි දුම්පානය කරන අය පිරිමි අය විශේෂයෙන්ම දුම්පානය කරනවා. මේ දුම්පානය කිරීම නිසා අනිවාර්යයෙන්ම තොල්වල විවරණ බව ඇති වෙනවා. ඒ විවරණ බව නැති වෙන්නේ නැහැ. එන්න වැඩි වෙනවා මිසක් මේ තොල්වල ඇති වෙන දුම්පානය නිසා තොල්වල ඇති වෙන විවරණය වෙනස් කරන්න මේ බෙහෙතට පුළුවන්. මේ බෙහෙත ගාවට පස්සේ ඒ තොල්වල තියෙන අර අඳුරු බව හා කළු පැහැවි ගැන්වීම වගේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මේ බෙහෙතට. වැරදි දිනචර්යාව හින්දා තමන්ගේ ලස්සන නැති වෙලා තියෙනවා නම් ඒ ලස්සන ආයෙ නැවත ගන්න පුළුවන්. ආයෙ ගන්න පුළුවන්. ඒ විදිහටම ගන්න පුළුවන්. ඉතින් ඒ තොල්වල හුඟක් අය අපි දන්නවා දුම්පානය කරන අයගේ ඒ තොල් කළු වෙලා තියෙනවා. ඒක නැති කරගන්න තියෙන බෙහෙතක් මේක. වෙදමාත් ඒ සියලු දේවල් එක්ක එහෙනම් මේ දේටත් කිසියම්වත් බෙහෙතක් ලබා දෙන්න තියනවද? ඔව් ඇත්තෙන් මේකටත් තියෙනවා බෙහෙතක්. මේ විස නැසීමත් එක්ක කරන එක දැන් අපි හිතමු දුම්පානය කරන අයගේ වුණොත් අර නිකොටින් දුම් කලවල විසත් එක්කනේ එහෙම එන්නේ. ඒක නිසා ඒකට තියෙනවා මේ මාංජේස්ටි වැල් මදට හා කොකුම් පොතු දෙවගේ කුඩු කරලා දිය කරලා ඉත තොල් වල ගාපුවම මේක එන ගුණය එනවා. ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ ප්‍රතිඵලෙම ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අත් බෙහෙත් ඒ වගේ දේවලුත් ලබා දෙනවා. ඔබටත් ගෙදර ඉඳන් කරලා බලන්න පුළුවන්. ප්‍රතිඵල අරගෙන කමෙන්ට් එකකුත් දාන්න අපිට. මේ සියලු දේවල් එක වෙද මහත්තයා දැන් ලස්සන වෙන දේවල් තමයි අද දවසේදී ලබා දුන්නේ. වෙද මහත්තයාගේ මේ අවුරුදු ගානක අත්දැකීම් එක්ක මම හිතන්නේ ඔය අත්දැකීම් ලෙඩ්ඩු දහස් ගණනක් ලක්ෂ ගානක් සුවපත් කරලා ඇති. මොන වගේ පණිවිඩයක්ද රටට ලෝකෙට ලබා දෙන්න තියෙන්නේ? දැන් මහත්මයා මේ අපිට වෙලාවකට හිතෙනවා මේ තියෙන අපේ ආයුර්වේදයේ සඳහන් මෙච්චර වටින දේවල් වලින් ප්‍රයෝජන ගන්නේ නැහැ නේද කියලා. මේ සමාජයේ මෙච්චර ප්‍රයෝජන මේ බෙහෙත් වලින් ගන්නේ නැහැ කියලා. නමුත් ඊටාත්ම වටිනා මේ ලෙඩ රෝග සංසිඳුවා ගන්න බෙහෙත් වර්ග මේ ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඇටියට අපි බෙහෙත් වර්ග හදලා මේ රෝණු වෙදෙදර මගින් ඉදිරිපත් කරනවා. ඒ වගේ ಗುಣ පාඨය කියා දීලා රෝණු වෙදෙදර මගින් අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා ඕන කෙනෙකුට මේ රෝණු වෙදෙදරින් මේ අපි කියන බෙහෙත් වර්ග ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්න වගේම තවත් අවශ්‍ය නම් තවත් ලෙඩවල් වලට නැත්නම් තවත් බෙහෙත් වර්ග අවශ්‍ය නම් ඒවත් රුණු වේදෙකට කතා කරලා රුණු වේදෙකට ලබා ගන්න පුළුවන්. වේද මහත්තයා අපි කතා කරා දැන් මේ පංච කල්යාණය ගැන කතා කරද්දී හිසකෙස් කියන එක කේශ කල්යාණي අමතක කරන්න බෑ. මම හිතනවා අපි කල්ලු සඳහන් කරා මේ ගැන කොහොමද ලැබිච්ච ප්‍රතිචාර වේද මහත්තයා? ආත්මය මේක අපි යෝගතුමා කිව්වා අපි කලින් මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වයිදී උත්තාමත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. උත්තාමත් හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබෙන්නේ හැමදාම ගත්ත හැමෝම කතා කරලා කියනවා මට මේ ගුණේ ලැබුණ මේ ගුණේ මේකෙන් ලැබුණ කියලා මේකේ හොඳ ප්‍රතිචාරයක් අපිට තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම අපි ඉදිරිපත් කරපු ඖෂධ විශිෂ්ට ඖෂධ. මොකද මේ නිකන් ඒවා හදලා දාන්නේ නැහැ අපි මේකට ආයුර්වේද මේ වෛද්‍ය සංග්‍රහයට අනුකූලව යෝග සංග්‍රහයට අනුකූලව බෙහෙත් හදලා ඇත්තෙම මෙතන වැදගත් වෙන්නේ ඒකයි මත ආයුර්වේදයේ තියෙන යෝග සංග්‍රහ කමිටුව දෙක. මේ යෝග සංග්‍රහයට අනුව ඖෂධ සංයෝග කරලා හදන බෙහෙත් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකත් ඒ වගේම හදපු බෙහෙතක්. මේක මේ කෙස්වල මේ ඇත්තම දැන් තට්ටේ පෑදීම, කෙස් ගැලවිලා යෑම, අකලට කෙස් ඉදීම, දුර්වර්ණ වීම, ඉස්සෝරි හැදීම මේ වගේ උල්වේ පොතේකුත් ලියවල තියෙනෝනේ. මේ හැම එකටම හරියන්න තමයි අපි මේ රුහුණු කේශාදී තෛලය ඉදිරිපත් කරලා තියෙන්නේ. කොණ්ඩේ සම්බන්ධව ඕනිම ගැටලුවක්. කොණ්ඩේ සම්බන්ධව ඕන ගැටලුවක්. මේක කාන්තා පිරිමි ભેදයක් නැද්ද? කිසිම ભેදයක් නැහැ. කාන්තා පිරිමි කිසිම ભેදයක් නැහැ. ඕන කෙනෙකුට මේ බෙහෙත හදලා මේ තෙල ගෙන්නගෙන ගන්න පුළුවන්. ගත්ත හැම කෙනෙක්ම අපිට බොහොම ප්‍රශංසාමුඛයෙන් කතා කරනවා මේ බෙහෙතින් මගේ මේක සනිපුණා කියලා. මේක භාවිතා කරන්නේ කොහොමද වේද මහත්තයා? මේක භාවිතා කරන්නේ වඩාත්ම හොඳයි. දිනපතා නාලා ඉවර වෙලා කොණ්ඩේ හොඳට වේලෙන්න ඕන. හොඳට වේලුණාට පස්සේ මේ තෙල ආලේපය කරන්න. මේ කටුවේ ගෑවෙන්නත් එක තෙල ආලේපය කරන්න. ආලේපය කරලා ඊළඟ දවසේ තෙල ඔළුවේ තියෙනවා නම් වඩා හොඳයි. එහෙම අපහසු නම් ඉතින් වතුර නාලා ආපහු ගෑවට කමක් නැහැ.
එදත් තිබිලා ඊළඟ දවසේ නානවා නම් ඉතාමත්ම ගුණදායකයි. මොකද දවසක් තවත් දවසක් තෙල ඔළුවේ රැඳිලා තියෙනවා. ඒ විදිහට පාවිච්චි කරා නම් හරි. මේ ඇත්තටම අවශ්‍ය වෙන විදිහ මහත්තයා කේශේ නැත්තම් කෙස් ගහ පෝෂණය වීමද මේ බලාපොරොත්තු වෙන එක දේවල් කරනවා. දැන් ওই කෙස් ගහට මේ දේවල් කළා සමහර කොණ්ඩ විනාශ වෙලා තියෙනවා. එහෙම විනාශ කෙස් ගහට පෝෂණයද මේ ලබන්නේ? ඇත්තෙන්ම මේකට කරන්නේ කෙස් ගහ පෝෂණය කිරීමක් කරන්නේ. කෙස් ගහ පෝෂණය කිරීමක් කරන්නේ. කෙස් මුල් වල ඉඳන්ම පෝෂණය කරනවා. ඒ කෙස් ගහට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. අපි මේකේ මොකද ඒ වගේ බෙහෙත් තමයි මේකේ අඩංගු වෙලා තියෙන්නේ. නිරෝගීමත් කෙස් කලබක් කියන්නේ සමහරුන්ට හීනයක් වෙන්න පුළුවන්. හීනයක් වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ගාපු කිසිම කෙනෙකුට හොඳ ප්‍රතිඵල නොලැබී ඇතියදයි. කාටත් ඒ හොඳ ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. මේ කෙස් ටික වඩවා ගන්න දැන් කෙස් ගියපු අයගේ කෙස් ඇත්තම වැඩෙනවා මේකට. අකලට ඉදිච්ච කළු වෙනවා මේ බෙහෙතට. ඉතින් ඒචර වටින බෙහෙතක් මේක. අපි පුංචි අත් බෙහෙතක් දෙමු නේද වේද මහත්තයා? කෙස් සම්බන්ධවත් සමහරක් වෙලාවට. කෙස් සම්බන්ධව මේ කෙස් උගස් මුල් වලට පෝෂණයක් එක්ක හොඳ බෙහෙතක් දෙනවා. උළුහාල් නෙල්ලි දෙවගේ තම්බන්න ඕන. තම්බලා එකට දාලා පොඩි කරලා ඉල්ලලා මේක ඉස්සේ ගන්න ඕන. ඉස්සේ ගාලා පැයක් ඉඳලා වතුර නාන්න ඕන. මේකදී අර අකලට ඉහකස් යෑම ඉදීම ඒ ඔක්කොම නවතිනවා ඒකට. උළුහාල් නෙල්ලි ඒ දෙවගේ. හරි එහෙනම් මේ සියලු විස්තර දේවලුත් එක්ක වේද මහත්තයා මම හිතන්නේ අද සමහරක් වෙලාවට හිසකෙස් වලින් පටන් ගත්තම මොහොනේ ඊළඟට මුළු ශරීරයටම අවශ්‍ය වෙන ඖෂධ සියල්ලම ගැන සඳහන් කරලා තියෙන්නේ. ඕනි දෙයක් රුහුණු වෙද ගෙදරින් මිලදී ගන්න පුළුවන්, කතා කරලා ගන්න පුළුවන්. මේ සියලු දේවල් එක්ක වේද මහත්තයා මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ අවසාන වශයෙන්? ඇත්තම මම අර මුලදී කිව්වා වගේ මේ අපේ ලෙඩ රෝග වලට අවශ්‍ය ඖෂධ ආයුර්වේද වේද පොතේ සඳහන් වෙනවා. අපි මේ කීපයක් සඳහන් කරලා කීපයක් තමයි මේ හදලා ඉදිරිපත් කරලා තියෙන්නේ. තවත් තියෙනවා. ඒක නිසා මේ ඕන කෙනෙකුට මේ අපි දැන් ඉදිරිපත් කරපු බෙහෙත් ඕන එකක් මේ රුණු වේදකට කතා කරලා ගන්න පුළුවන්. තවත් අවශ්‍ය නම් තවත් වෙනත් අපි සඳහන් නොකරපු රෝග සඳහා එහෙම යෙදලා තියෙනවා නම් ඒවා රුණු වේදකට දන්වලා මට මේ වගේ අසනීපයක් තියෙනවා මේකට ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්ද කියලා රුණු වේදකට දන්වලා අපිට දැනුම අපි ඒ සඳහා යම් පිටක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පණිවිඩයත් එක්ක වෙනවන්න අද දවසේදී අරගෙන ආව වැඩසටහන සමුගන්නවා. තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. ස්තුතිවන්ත ඔබතුමාට. ආයුබෝවන්. ආයුබෝවන්. ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලබේ.